ලංකාවේ රසික ජනතාව ආදරයම කරන ගායන ශිල්පියා කවුරුන් දැහුවොත් බොහෝ දෙනෙකුගේ පිළිතුර චාමර වීරසිංහ බව නොරහසක්. රසික ජනතාව චාමර වීරසිංහ හඳුන්වනු ලබන්නේ හදවතේ ගායකයා යන නමින් වීමම ඔහු කෙරේ තිබෙන රසික ආදරය කෙතරම්ද කියා හිතා ගන්නට පුළුවන්. ඉතින් පසුගියදා පැවති 2025 ස්ලිම් කැන්ටා ජනතාවාදී සම්මානුල්ලේදී වසරේ තාරුණ්‍යයේ ගායකයා මෙන්ම වසරේ ජනප්‍රියම ගායකයාට හිමි සම්මාන දිනාගත්තේ චාමර වීරසිංහ විසිනි. ඉතින් වසරේ ජනප්‍රියම ගායකයා සම්මානය ඔහු දිනාගෙන තිබුණේ අකණ්ඩව වසර 8ක සිටවීමම සුවිශේෂී කරුණක් වනවා. ඉතින් චාමර වීරසිංහ මෙම සම්මාන දිනා ගැනීමත් සමග ඉතා අපූර්ව කතාවක් කර තිබුණා. එහිදී චාමර වීරසිංහ මෙවැනි අදහසක් දක්වා තිබුණා. දැන් මේ සම්මානය ලැබුණු 8 වෙනි අවුරුද්ද දෙක දිගට 2017 ඉඳන් හම්බ වෙනවා. මම හැබැයි මෙච්චර දිගට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඉදිරියටත් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මම හිතනවා මේව ලැබුණත් නැතත් මිනිස්සුන්ගේ ආදරේ මට හැමදාම තියෙයි කියලා. මම කැමතියි හැබැයි මේ සම්මානය ඊළඟ අවුරුද්දෙත් මට ලැබෙන්න තිබුණොත් දෙවනියට හරි ඉන්න කෙනාට ලැබෙනවා නම් මගේ සම්මානය හරි එයාට දීලා දිරිමත් වෙනවට මං හරි ආසයි. සම්මානයක් කියන්නේ කලාකරුවෙක්ට ලෝකයක් වගේ වටිනවා යනුවෙන් ඔහු සිය අදහස් එසේ දක්වා තිබුණා. ඒ වගේම සිය මුහුණු පොතේ ඔහු ආදරණීය සටහනක්ද මෙලෙස එකතු කර තිබුණා. දශක දෙකකට ආසන්න කාලයක් පුරා ගීතයෙන් හදවත් සුවපත් කරන්නට මට ජීවය ලබා දුන් මගේ ආදරණීය අම්මටත් තාත්තටත් අනේක වාරයක් පිං. රසික හදවත් සුවපත් කරන්නට අපේ ජීවිත කතා මියුරු පද රචනා කරමින් ඒ පදවලට සංගීත නිර්මාණය කරමින් මට ශක්තියක් වූ ආදරණීය හැම චරිතයකටම ගොඩක්ම ස්තුතියි. මගේ පවුලේ සියලු දෙනාටත් මගේ හෙවණැල්ල මෙන් ළඟ ඉන්න මගේ ආදරණීය බිරිඳත් ආදරයෙන් මතක් කරන්න කැමතියි. එදා සිට අද වනතුරුම මා වෙනුවෙන් සිටින මා මෙතනට ඔසවා තබන්නට මට ශක්තියක් වූ ආදරණීය රසික ඔබ සැමටත් හදවතින්ම ස්තුතියි. තෙරුවන් සරණයි හැමෝටම ආදරේ හදවතින්ම යනුවෙන් ඔහු එම Facebook සටහනේ අදහස් දක්වා තිබුණා. ඉතින් චාමර වීරසිංහ කියන මේ ගායන ශිල්පියා කෙතරම් අපූරු නිහතමානී ගායන ශිල්පියෙක්ද යන්න මීට වඩා උදාහරණ අවශ්‍ය නැහැ. ඔහු යලි යලිත් හදවතේ ගායකයා බව ඔප්පු කර හමාරයි. ඉතින් චාමර වීරසිංහ නම් සොඳුරු ගායන ශිල්පියාට නිදුක් නිරෝගී සුවය ලැබී ශ්‍රී ලාංකේය රසික ජනතා හදවතේ ගායකයා ලෙස බොහෝ කාලයක් වැජඹෙන්නට අවස්ථාව උදා වෙන්න කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කර සිටිනවා.